ගල්කිස්සේ ගෝල් රෝඩ් එකට ළඟින් තියෙන ලක්ෂරි හවුස් එකක් බලමුද? ගෝල් රෝඩ් එකේ ඉඳන් මීටර් 200යි. වෙහිකල්ස් දෙකක් පාක් කරන්න හොඳට ඉඩ තියෙන. හොඳ හයිට් එකක් එක්ක වුඩන් මේන් ඩෝ එක. ලිවිං ඒරියා එකේ නම් හොඳටම ඉඩ තියෙනවා. මේ හවුස් එකේ සම්පූර්ණ වින්ඩෝස් ඇලුමැක්ස් බ්‍රෑන්ඩ් එකෙන් තමයි දීලා තියෙන්නේ. මේ පැත්තෙනුත් වෙහිකල් එකක් පාක් කරගන්න පුළුවන්. ලෑන්ඩ් ඒරියා එක පර්චේස් 10.1යි. බිල්ඩ් ඒරියා එක වර්ග අඩි 3820යි. මේ තියෙන ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ ෆස්ට් බෙඩ්රූම් එක. කවර්ඩ් පාකින් ඒරියා එකත් එක්කම පිටතින් තමයි සෙකන්ඩ් රූම් එක තියෙන්නේ. ඩයිනින් ඒරියා එකයි කිචන් ඒරියා එකයි ඕපන් තමයි තියෙන්නේ. ෆෝ බර්නර් කුකර් එකක් එක්ක ලස්සන පැන්ට්‍රි කබඩ් එකක්. මේ තියෙන්නේ මේ ෆ්ලෝර් එකේ කොමන් බාත්රූම් එක. මේ වගේ වයිට් ස්ටෙයාරකේස් එකකින් තමයි අප්ස්ටෙයාර් එකට යන්න තියෙන්නේ. වව් මාර ලිවිං ස්පේස් එකක්. මේ ෆ්ලෝර් එකේ බෙඩ්රූම්ස් 3ක් තියෙනවා. බෙඩ්රූම්ස් 3ම මාරම ලොකුයි. හැම රූම් එකටම ඇටච් බාත්රූම් එකක්. රොසෙල් බ්‍රෑන්ඩ් එකේ ෆිටින්ග්ස් වගේම මේ පැත්තෙන් බාත් ටබ් එකකුත් තියෙනවා. මේ ෆ්ලෝර් එකේ මේ පැත්තෙන් සිටින් ඒරියා එකකුත් ඩිසයින් වෙලා තියෙනවා. මේ තියෙන්නේ අනිත් බෙඩ්රූම් එක. හැම රූම් එකටම ප්‍රයිවට් බල්කනි එකක්. මෙතනින් වර්ඩ්‍රොබ් එකකුත් ඩිසයින් කරලා තියෙනවා. මේ තියෙන්නේ ඇටච් බාත්රූම් එක. මේ රූම් එකටත් හොඳ ස්පේස් එකක් දීලා තියෙනවා. මුළු නිවසම හදලා තියෙන්නේ සම්පූර්ණ ගඩොලින්. හැම රූම් එකටම මාර view එකක් තමයි දීලා තියෙන්නේ. බාත්රූම්ස් වලටත් හොඳම ෆිටින්ග් සහ බාත් එක තමයි දීලා තියෙන්නේ. දැන් අපි යමු රූෆ්ටොප් ඒරියා එක බලන්න. මේ ස්කීම් එකේ 24 hours security තියෙනවා. රූෆ්ටොප් එකත් ඔයාලට මේන්ටේන් කරගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. මාර view එකක් එක්ක තියෙන මේ house එක $90,000යි. දැන්ම මේ නම්බර් එකට කෝල් කරන්න.